ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ රෙකෝඩින් එකේ මේ Zoom රෙකෝඩින් එකේ අපිට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දීලා නැහැ. ඒ කියන්නේ මේක ඩවුන්ලෝඩ් ඇක්සස් දීලා නැහැ අපිට. අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මෙන්න මේ Zoom රෙකෝඩින් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. iPhone කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්ම අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඩවුන්ලෝඩ් ඇක්සස් දීලා නැති Zoom recordings ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. මම අද මේ කියලා දෙන්නේ ඩෙස්ක්ටොප් එකෙන් කරන විදිය. ඔයාලා ටැබ් එකක් ඕපන් කරගෙන සර්ච් කරන්න මෙතන Zoom easy downloader කියලා. ඔයාලා මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ මෙතන උඩින් මේන ලින්ක් එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ සයිට් එකකට ඔයාලා ඒ Chrome Web Store සයිට් එකට ඊට පස්සේ මේ page එක ටිකක් load වෙනවා ඉන්න. page එක load වුණාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් add to Chrome කියලා බටන් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන අහනවා add z ඒ කියන්නේ Zoom easy downloader අපේ Chrome එකට add කරන්න දානවා. ඊට පස්සේ අපි මෙතන add extension දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් extension එක අපේ download වෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට pop-up එක බලා ගන්න පුළුවන්. මේක අපේ Chrome එකට add වුණා කියලා. අපි ඊට පස්සේ මේ Zoom recording එකට ගිහින් බලමු අපිට ඒක download කරගන්න පුළුවන්ද කියලා. ඔයාලට බලන්න පුළුවන් මේක ඉස්සර තිබ්බ විදිහම තමයි. තාම මෙතන download කරන්න බටන් එකක් ඇවිල්ලා නැහැ. ඔයාලට මෙතන මෙහෙම download කරන්න ගියොත් මෙතන right click කරලා ඒක කරන්නත් බෑ. right click කරාට මුකුත් වෙන්නේ නැහැ. අපි අර extension එක Chrome එකට install කරානේ. අපි දැන් බලමු මේක refresh කරලා මේක download කරගන්න පුළුවන්ද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන යටින් download available link කියලා countdown එකක් යනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් right click here then click save link as කියලා. ඒ කියන්නේ අපි මෙතන right click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දැන් save video as කියලා ඔයාලට මේක download කරගන්න පුළුවන් දැන්. අපි මෙතන අපිට කැමති නමක් දීලා මේක save කරගන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඩවුන්ලෝඩ් වෙනවා. මම හිතනවා එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අපි එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.